බය වුණාද මගේ රත්තරන් පැටියෝ? උඹ මට කොච්චර උදව් කරලා තියෙනවද? උඹව මතක් වෙනකොට මට උඹව බලන්න නැතුව ඉන්න බෑ. මං ඒකයි ආවේ මගේ දෙයියා. ඉතින් නුවන් කොහොම ජීවිතේ? ලයිෆ් එක අමාරුවෙන් හරි ඇදගෙන යනවා මචං. මං උඹව බලලා යන්නයි ආවේ. මාව පින්දුවට වැටිලා තියෙනකොට වැටිලා ඉන්නකොට උඹ මචං උදව් කළා මට. උඹ උදව් කළා. මං උඹගේ හොඳම යාළුවා මචං. ඒකට කෙලෙහිගුණ දක්වන්න මේ නුවන් මචං ආවේ. ඔව් මචං. කෙලෙහිගුණ දක්වන්න ආවේ. ඇත්තටම නුවන් යාළුවෙක් අමාරු වැඩිලා ඉන්නකොට ඒ යාළුවට උදව් නොකරනවා නම් මගෙන් ඇති වැඩකුත් නෑ. ඉන්න. මම තේ එකක් හදාගෙන ඉන්නම්. නැතුවට කමක් නෑ බං. තේ එකක් බිව්වා වගේ තමයි. පිස්සු. මොනවටද මම මහන්සි වෙන්නේ? බෝ බලලා යන්නනේ මං ආවේ. තේ බොන්න නෙමෙයි. එහෙනම් බොජම් මං ගිහිල්ලා එන්න. මං උඹව බලලා යන්න යාවේ. මං ආයේ පාරක් උඹව බලන්න එනවා. මගේ බොක්ක පරිස්සමෙන් ගිහින් එන්න. නුවන් ගියාට නුවන් අතේ සල්ලිවත් තිබුණත් දන්නේ නැහැ. කීයක් හරි දෙන්න ඕන. කොච්චර හොඳ පොතපත කියවලා තිබුණත් කොච්චර හොඳ ගුරුවරු ඉගෙන ගත්තත් හොඳම හාමුදුරුවන්ගෙන් බණ ඇහැව්වත් මට ජීවිතේ හොඳම පාඩම කියලා දුන්නේ ළඟම හිටපු එකා බං. අදින් පස්සේ මගෙන් අහන්න එපා උඹ වෙනස් වෙලා නේද කියලා.